ශනිදා සාදය 3ZZZ ගුවන් විදුලියේ සෙනසුරාදා සිංහල සංග්‍රහය රුදුරු විපත් එයි නොසිතන විලසකට අඳුරු වලා පැතිරී යයි දස අතට නමුදු හිතවතුනි එක් වී එක මිටට නගමු බිඳුන රට යලි නොවැටෙන ලෙසට ශනිදා සාදය
මගේ දේශයේ විරෝධාර දරුවන් වෙනුවෙන් ගැයුවේ සුමිත් පෙරේරා. හැම සතියකම අපි ශනිදා සාදය ආරම්භ කරන්නේ ඔබේ හිතට ධෛර්යයක් ලබා දෙන ඔබ ශක්තිමත් කරවන යමක් කියලා. ගිය සතියේ ආරම්භයේ සිටම අපි හිටියේ ලොකු කලකිරීමකි. කලකිරීමට හේතු වුණේ සමහර මිනිස්සුන්ගේ ක්‍රියාකලාප දකීම. සමහර මිනිස්සු ලංකාවේ මහා ව්‍යසනයක් වෙලා තියෙද්දි ඔවුන්ගේ එකම අරමුණ තිබුණේ ඒ ව්‍යසනය තුළින් තම තමන්ගේ දේශපාලන අරමුණු ඉෂ්ට කර ගැනීම. ඒ වෙනුවෙන් සමාජ මාධ්‍ය හරහා විවිධාකාර වූ පුවත් ඔවුන් පතුරවන්නට උත්සාහ කරන හැටි දකිනකොට අපට ඇති වුණේ ලොකු කලකිරීමක්. සමහර විකෘති කරන ලද පුවත් පමණක් නෙමෙයි, ඇනුම් පද, උපහාස, අපහාස මේ සියල්ල ඔවුන් එල්ල කරලා තිබුණේ අපේ රට ගොඩනගන්න නෙමෙයි, අපේ රට තව තවත් වටන්න ඕන කියන හැඟීමෙන් කියන බව අපට පෙවුණා. කලකිරීම ඇති වුණේ ඒ නිසයි. මේ වගේ අවස්ථාවකත් මිනිස්සුන්ට මේ වගේ හැසිරෙන්නට පුළුවන්ද කියන කාරණය අපි කල්පනා කළා. එහෙම මිනිස්සුත් අපේ අතර ඉන්නව නේද කියන එක අපි දැක්කා. සමාජ මාධ්‍ය වලට වෙලා උදේ හවා මේ ලියපු දේවල් දැක්කාම ඔවුන්ට උනත් හෘද සාක්ෂියක් තියෙනවා නම් කල්පනා කරලා බලන්නට පුළුවන් අපි මේ කළ දේ හරිද කියන කාරණය. මේ සියල්ල වෙද්දි අපේ හිත සතුටින් පුරවපු දේවල් අනන්ත තිබුණා. මුළු රටක ජනතාව එකතු වෙලා වැටිච්ච රටක් ගොඩගන්න දඟලන දැඟලිල්ල දකිනකොට අපේ සිත සතුටින් පිරුණා. මිනිස්සු ආධාර උපකාර කරපු හැටි දකිනකොට අපි කොයිතරම් සතුටකින් ඒ දිහා බලා හිටියද. සමහර මිනිස්සු ආධාර ඉල්ලපුවම හදිසියට ගෙදර තිබිච්ච හාල් බෑග් එක ගෙනල්ලා දීලා තිබුණා. හාල් බෑග් එක ඇරලා බලනකොට මනින හුණ්ඩුවත් හාල් බෑග් එක ඇතුලේ. ඒක පැත්තකට ගන්නටවත් ඔවුන්ට අමතක වෙලා. මේ වගේ සිදුවීම් අනන්ත සිදු වුණා. පුංචි දරුවන් තමන්ගේ අතේ තිබිච්ච සල්ලි කැටේ කඩලා සල්ලි දීලා තිබුණා. මිනිස්සු තම තමන්ගේ අතේ තියෙන මිලමුදල් පමණක් නෙමෙයි, ගෙදර දොරේ තිබිච්ච බඩු බාහිර පවා, ඇඳුම් පැළඳුම් පවා ගොඩ ගහලා තිබුණා මිනිසුන්ට බෙදා දෙන්න. තරුණ තරුණියන් මේවා බෙදා දෙන හැටි දකිනකොට, තරුණ තරුණියන් මේ වැඩවලට එකතු වෙලා තියෙන හැටි දකිනකොට අපට ඇති වුණේ පුදුම සතුටක්. අපේ රට ගොඩ යනවා කියන හැඟීම අපට ඇති වෙනවා මේ දැඩි කැපවීමෙන් වැඩ කරන ජනතාව දකිනකොට. විදේශිකයන් පවා නගර පිරිසිදු කරන්නට එකතු වෙලා තිබුණා. ඔවුන් කිව්වේ මේ ලස්සන රට අපි ගොඩ ගන්නට ඕනේ, අපේ උදව් අපි දෙනවා කියලා. විදේශ රටවල ඉඳලා විශාල ලෙස ආධාර කරන්නට බොහෝ දෙනෙක් පෙළඹිලා තිබුණා. ඔබ දැනටමත් දන්නවා මාලදිවයින් රටේ මිනිස්සු කොහොමද අපට ආධාර කරන්නට පෙළඹුණේ කියලා. ඔවුන් තම තමන්ගිට හැකි පමණින් ශ්‍රී ලංකාවට ආධාර කර තිබුණා. ඒ විතරක් නෙමෙයි, විවිධ රටවල සිට, දකුණු කොරියාවේ සිට, ජපානයේ සිට, නේපාලයේ සිට මිනිස්සු අපට ආධාර කළා. මම නේපාලයේ සිට කළ ආධාර පිළිබඳව සටහනක් මගේ Facebook පිටුවේ ෂෙයා කරගෙන තිබුණා. මා නොදන්නා තරුණියක් කොහේදෝ රටක සිට මට පණිවිඩයක් යවා තිබුණා. ඒ ෂෙයා කරපු ලිපිය ගැන මම සතුටටපත් වෙනවා. මොකද නේපාලය වගේ රටක මිනිස්සු අපට උදව් කරන එක කොයි තරම් දෙයක්ද කියන එක මට වැටහෙනවා කියලා. හිතවතුනි, අපි මේ රට ගොඩ ගන්නට ඕනේ. අපිට මේ රට ගොඩ ගන්නට පුළුවන්. ඒ වෙනුවෙන් අපි කැප වෙලා, දායක වෙලා වැඩ කරන්නට ඕනේ. විදේශවල සිට මිනිස්සු දෙපාරක් නොහිතා රටට ආධාර කරන හැටි අපි දකිනවා. Tamanගේ අතේ තියෙන එකම ඩොලර් 10 ලංකාවේ ගිණුමට දාපු රැකියාවක් නැති මගේ හිතවතෙක් මට ඉන්නවා. ඔහු කියන්නේ මට නැති වුණත් කමක් නෑ, මගේ රටට දෙන්නට ඕනේ කියලායි. එහෙමයි රටට ආදරය කරන මිනිස්සු. රටට හෙන ගැහුණත් තමන්ගේ දේශපාලන අරමුණු පස්සේ දුවන මිනිස්සු අතර මේ මිනිස්සු රත්තරනින් දිලනවා. දිවාරෑ වේස නොබලා රෑ දවල් නැතුව වැඩ කරන ජනාධිපතිවරයෙක් ඉන්න මේ රට ගොඩ යන එක යනවාමයි හිතවතුනි. අපි මේ රට ගොඩ ගන්නවා. බින්දුවේ ඉඳන් ගොඩ ගන්නවා. ඒ වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත මිනිස් කැලක් අපට එක් වෙනවා. ඒ සවියෙන් මේ රට ගොඩ ගන්නට අපට පුළුවන්. කකුලෙන් අදින මිනිසුන්ට පයින් ගහලා බිමට දාපු ජනරැල්ල ඉදිරියටම එනවා. අපි එක් වෙමු. අපේ රට ගොඩනගමු. නැවත නොවැටෙන්නට ගොඩනගමු. ඉන්පස්සේ අපට සැනසෙල්ලෙන් ඇස් දෙක පියාගන්නට පුළුවන්. අපි අපේ යුතුයකම කළාය කියන හැඟීමෙන්. හිතවතුනි, මේ මොහොතේ නැත්නම්
අපේ රටට අප අවශ්‍ය වන්නේ වෙන මොන මොහොතකද එක් වෙමු. අපි එක් වෙලා අපේ රට ගොඩනගමු. ශනිදා සාදය අපේ රටේ ප්‍රවීණ ලේඛිකාවක වන අරුණි මුතුමලි මෙහෙම ලියනවා. හෙළ දෙරණේ කඳුල සුසම සිනහවසොම් නස මගේය. මෙහෙම හිතන්න පුළුවන් විශිෂ්ට ජාතියක් අපි. කඳුල ඉදිරියේ සිනහාවක් මවන්නට පුළුවන් තරම් දරාගැනීමේ ශක්තියක් ඇති අපි සුනාමියට කොරෝනාවට වගේම දිට්වාටත් එකට එක්ක මුහුණ දෙන්න තරම් එකමුතුවක් ධෛර්යයක් ඇති අපි. මොන අභියෝග ආවත් ජාති ආගම් කුලමල බේද නොබලන මනුස්සකම පිරුණ අපි. ගහට කොළට සතා සීපාවට පවා සෙනෙහසේ උණුසුම බෙදන අපි. ඉතින් අපට බැරි මොනවද? අපිට බැරි නැති වූ ජීවිත ආපසු ගන්න විතරයි. අලුමතින් නැගිටින ෆීනික්ස් කුරුල්ලන් මෙන් නැගිටිමු. වෙනදාටත් වඩා වැඩි සවියක් සිත දරන්. අරුණි මුතුමලි. ශනිදා සාදය ඔබ මේ සවන් දෙමින් සිටින්නේ 3ZZZ ගුවන් විදුලියේ සිංහල සේවයේ සෙනසුරාදා සිංහල සංග්‍රහයටයි. ජීවිතේ වරින් වර කුණාටු වෙන්නේ ඔබව පරීක්ෂා කරන්න. ඒ හැම කුණාටුවක් අවසානයේම ඔබට වෙහෙසක් දැනේවි. ඒත් ඒ වෙහෙස තමයි ඔබව වෙනස් කරන්නෙත්. එකක් තියෙනවා. මේ හැම කුණාටුවකටම පස්සේ ඔබ අලුත් සහ වෙනස් පුද්ගලයෙක්. තවදුරටත් හිටිය කෙනා නෙවෙයි. මම සුමුදු චතුරාණී. මේ ඇසි සැරිසර මහින්ද දිසානායක සියුල්ගනේ සමගින් අපි හිතන දේ ලෝකයේ සිද්ධ වෙනවා අඩුයි. වෙන්නෙම නොසිතන දේවල්. අපේ මාතෘභූමිය, අපේ පුදුණු, හැදුණු වැඩුණු අධ්‍යාපනය ලබාපු අපේ රට. සියලු ભેදවලින් තොරව අපේ රටට ඇතිවෙච්ච මේ ව්‍යසනයට හැකි සෑම අයුරකින්ම අපි සම්බන්ධ වෙලා මේ මොහොතේ උදව් උපකාර කරමු. ඒ උදාර පරමාර්ථයත් හිතේ තියාගෙන ගීතයේ රස විඳිමු. ආපදාවෙන් වියෝ වෙච්ච හැම දිනාටම නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඒ වගේ මේ අතරම හැම කරදරයකටම මේ වෙලාවේ පත් වෙලා ඉන්න අපේ සහෝදරි ජනතාවට අපි ආශිර්වාද කරමු. තුනුරුවන්ගේ සරණ, දෙවියන්ගේ ආශිර්වාදය. ඉතින් ඒ වගේම තමයි මේ කතා කරන මමත් ඔබත් අපේ රටට ආදරය කරන අය කියලා අපි දන්නවා. මේ වෙලාවේ අපේ උපකාරය දැන් ඒ රටට ඕන වෙලාව. අපේ නෑදෑයන් හිතවතුන් සහෝදරයන් තමයි මේ දුකට පත් වෙලා ඉන්නේ. ඉන්දියාව අපි මේ වාසය කරන ඕස්ට්‍රේලියාව ආදී රටවල් වලින් ආධාර ලැබීම මේ වෙලාවේ අපේ සතුටට කරුණක්. ඒ වගේම තමයි අපේ රටේම අය මනුස්සකම දන්න මිනිස්සු දිවා රෑ වෙහෙසිලා ශ්‍රමයෙන් ඒ වගේම ධනයේ බලය යොදවලා මේ කටයුතු වලට උර දීලා කටයුතු කිරීමත් අපේ සතුට උතුරා යන දෙයක්. හෙට අපේ සහෝදර ජනතාවට සුන්දර රටක් යලි අපි ගොඩනගන්න තිර අදිටනින් කටයුතු කරමු. ඒ සඳහා ભેදයෙන් තොරව දායක වෙමු අපි. ජලය කියලා කියන්නේ මිනිස්සුන්ගේ සාපිපාසා විතරක් නෙවෙයි ගොවිතැන්පත් කරන්න. ඒ වගේම තමයි ජලය නැතුව මිනිසුන්ට සත්වයන්ට ජීවත් වෙන්න බැරි බව අපි දන්නවා. ඒත් ඒ වතුර ටිකම මිනිස්සුන්ගේ විනාශයට හේතු වෙනවා. මේක තමයි ස්වභාව ධර්මයේ සත්‍යතාවය. ඉතින් අද අපි තෝරගත්තේ අපේ පුදුණු අපේ මේ සුන්දර මාතෘභූමිය ගැන ලියවුණු ගීතයක්, සුන්දර ගීතයක්. ගායනා කරන්නේ සංගීතාචාර්ය වික්ටර් රත්නායකයන්ගේ. ලියලා තියන්නේ ගීතය පද්ම කුමාර මෙත්තසේන එතුමා විසින්. ඉතින් මේ ගීතේ පටන් ගන්නවා ඉරක් පායනා දේශය, ලොවක් ලෝ බැඳුණු දේශය, මගේ මේ රටයි සුන්දර බලුණු මැනසකි. Taman මේ ලෝකෙට බිහි කරපු අම්මට
අපි කොච්චර ආදරේද. තමන් ඉපදුණු දේශයටත් ඒ වගේම අපි පැඳී සිටින්න ඕනේ. ආදරය කරන්න ඕනේ. අපේ රට වෙනුවෙන් මොනතරම් නිර්භීත මිනිසුන් මේ රට බේරගත්තද ඉතිහාසයේදී අපි අහලා තියෙනවා. මේ ලෝකේ ලස්සනම රටක් මේ. අපි ඉපදිච්ච මේ දේශේ. සුන්දර රටක්. ජාතියේ උදා ලෝකය මගේ හදවතයි දේශේ සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින්. තමන් ඉපදුණු රට හරියට අපේ එහෙම නැත්තම් කෙනෙකුගේ හදවත වගේ ඒ තරම් වටිනවා. කෙනෙක් ජීවත් වෙන්නේ හදවත නිසා. ඒ ඉපදුණු පොළව සිප ගන්න පුළුවන් නම් ඒකත් ඒ තරම්ම උතුම්ම දෙයක්. විදේශ දේශයක් අභියස නිවට ජාතියක් විලසට දෙදන බිම ඔබා මැතිඳුණු හිඳිනු මම කෙසේ. අතීතයේ ඉඳලාම අපේ රට මොනතරම් අපි දන්නවා සතුරු ආක්‍රමණවලට ගොදුරු වෙලා තියෙනවද. චෝල, පාග, ලන්දේසි, පෘතුගීසි, ඉංග්‍රීසි මේ සියලු ආක්‍රමණ ජයගත්තේ අභීත රටට ආදරය කරපු අය දිවිපිදූ මිනිසුන් නිසා බව අපේ ඉතිහාසයේ අහලා තියෙනවා. ඒ සතුරු සියලු බාධක බිඳලා නැවත ශාස්ත්‍රීය රටක් කළේම මේ කියන උදාර මිනිස්සු නිසා. ජාතියේ මහා මානෙ මගේ හදවතයි දේශේ සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම්. අභීත ජාතියක් වූ ශ්‍රී ලාංකිකයන් අපි දන්නවා ඉතිහාසයේ ඉඳලම තම දේශය තමන්ගේ ජීවිතයේ හදවත වගේ ආදරය කරනවා. ආදරය කළා. ආරක්ෂා කළා. මොනතරම් ස්වභාවික විපත් ආවද ඒ සියලු විපත්වලදී එකවන්ව නැගී සිටලා ඒ සියලු විපත්වලට කටයුතු කරමින් ඉදා වගේම අදත් මේ අපේ රත්තරන් දේශය ආරක්ෂා කරනවා. තම මෑණියන්ට සැබෑ ආදරයක් තියෙනවා නම් ඔහු අනිවාර්යෙන් තමන් උපන් දේශයටත් ආදරය කරනවා කියන කියමනක් අපි අහලා තියෙනවා. දේශය ගැන දේශයේ අභිමානය ගැන කොච්තරම් දේ ලියන්න පුළුවන්ද කියන්න පුළුවන්ද. ඒ දේශය ගැන මේ තරම් අත්දකින්න අපේ මිනිස්සු ගැන මේ තරම් අත්දැකීම් ලබා ගන්නට මේ වගේ ව්‍යසනයකදී අපට පුළුවන් වෙනවා. අපේ මිනිස්සු ගැන ආඩම්බර වෙන්න පුළුවන්කම අපේ හිත්වල ඇති වෙනවා. මිනිසුන්ගේ කැපවීම දුටුවෙමි. දුකේදී පිහිටවන ඔබ ගැන ගුණවැයුම් වැයුමට අලුත් වචන සොයාගත යුතුව ඇත කියලා ලියන්නේ සුරංග බණ්ඩාර ඔහුගේ ෆේස්බුක් පිටුවේ. ඔහුගේ ගේ ළඟ අල්ලපු ගෙදර බෝඩිමක් තියෙනවා. බෝඩිමේ ළමයාගේ බෝඩිමේ හිටපු දරුවගේ බෝඩිමේ හිටපු පිරිමි ළමයාගේ කාමරය වතුරට යට වෙලා. බෝඩිම අයිති මහත්මිය ඒ දරුවට ඒ මාසයේ බෝඩින් කාසි ආපහු දෙනවා. එපා පුතේ මට සල්ලි මේක ඔයා තියාගන්න කියලා. ඒ මිනිස්සු කොච්චර ශ්‍රේෂ්ඨ මිනිස්සුද. පින්පඩියත් අනාථයන්ට දෙන්න කියලා පරිත්‍යාග කරන මිනිස්සු අපි දකිනවා. පින්පඩියෙන් පරිප්පු කිලෝ එකක් ගෙනල්ලා බාර දෙන අම්මලා අපි දකිනවා. පයට සෙරෙප්පු දෙකක්වත් නැති දුප්පත් ඉරිච්ච ඇඳුමක් ඇඳගත්ත තාත්ත කෙනෙක් කරදරයට වැටලා ඉන්න ජනතාව වෙනුවෙන් වතුර උගුරක් දෙන්න වතුර බෝතල් 6ක් ගෙනත් දෙනවා. මේ මිනිස්සු කොච්චර සුන්දරද සහෝදරවරුනි. රටේ මිනිස්සුන්ට වතුර උගුරක් හරි දෙන්න මේ මිනිස්සු දඟලද්දී වැස්සැනයට දේශපාලනය ඇඳාගෙන වාසි ගන්න හදන සමහර මිනිස්සු මේ තාත්තලා ඉදිරියේ කොච්චර දුප්පත්ද. එක තාත්ත කෙනෙක් ආධාර එකතු කරන තැනකට ගෙනල්ලා පුංචි පාර්සලයක් දෙනවා. සීනි කිලෝ භාගයක්. ඒ තාත්තට දෙන්න පුළුවන් එච්චරයි. ඔහුට කරන්න පුළුවන් පරිත්‍යාගය එච්චරයි. එහෙව් මිනිස්සු ඉන්න රටක උපදින මිනිස්සු අපි. අපට මේ දුර රටක ඉඳලා කොයි තරම් දේවල් කරන්න පුළුවන්ද. ඔබේ ඩොලර් 10ට කොයි තරම් දේවල් කරන්න පුළුවන්ද. හිතවතුනි ඔබේ අතේ තියෙන ඩොලර් 10 නම් ඒ ඩොලර් 10 අදම පරිත්‍යාග කරන්න අපේ රට ගොඩ ගන්නට. අපේ රටේ මිනිස්සු මෙතරම් කැපවීමෙන් මෙතරම් දුක් විඳගෙන මහන්සි වෙලා වැඩ කරද්දී අපට පුළුවන්ද අහක බලාගෙන ඉන්න. ඩොලර් 10ක් කියන්නේ මේ කාලේ හැටියට රුපියල් 2000ක්. ඒ ඩොලර් 10න් ලංකාවේ කොච්චර දෙයක් කරන්න පුළුවන්ද? මහා ලොකු දෙයක් කරන්නට දෙයක් නැහැ. බොහොම විනාඩි 2ක වැඩයි ඔබට තියෙන්නේ ඒ මුදල ලංකාවේ රජය විසින් මෙහෙයවනු ලබන අරමුදලට යොමු කරන්න. ඔබට වෙන සතියක්වත් වෙන්නේ නැහැ. මැක්ඩොනල්ඩ් එකක් කන සල්ලි, මැක්ඩොනල්ඩ් දෙකක් කන සල්ලි
ලංකාවට පරිත්‍යාග කරන්න. ඒක කොයිතරම් උතුම් පරිත්‍යාගයක් වෙයිද. ඔබට පුළුවන්ද ආක බලන්නට. ඔබට පුළුවන්ද ආක බලාගෙන ඉන්න. මේ ඒකට වෙලාව නෙමෙයි. අනන්ත විශ්වය සිසාරා ශනිදා සාදය මගේ සටහන සචිනි අප්සරා ඉදිරිපත් කරයි. මගේ ජීවිත කාලය පුරාවටම මම කැමතිම දේවල් කුමක්දයයි මගෙන් ඇසූ සෑම කෙනෙක්ටම ලබා දෙන්න මගේ ළඟ තිබුණේ එකම එක පිළිතුරක්. ඒ ලිවීම, කියවීම සහ කතා කිරීම. මේ දේවල් මට ඍජුවම සිතන ලෙස පහසුවෙන් කළ හැකි දේවල් ගණයට අයත් වුණත් අද නම් මට මගේ ප්‍රියතම දේවල් කරන්න මහත් වෙහෙසක් දරන්න සිදුවෙනවා. මගේ මනස හරියට සුදු කඩදාසියක් වගේ. ලියන දෙයක් සහ කියන දෙයක් හිතා ගන්න බැරුව මගේ මනසත් මුවත් ගොළු වෙලා. ජීවිතේ හරියට ලියාගෙන යන කතාවක් වගේ. සතුට, දුක, වේදනාව, ජය පැරදුම මේ සියල්ලම මිශ්‍ර වුණු මිශ්‍රණයක් වගේ. හැබැයි සතුටු පරිච්ඡේදයකට පස්සේ ඊටාම දුක්බර පරිච්ඡේදයක් හරිම අහම්බයකින් ලියන්න සිදුවීම ගැන හිතේ තියෙන්නේ විස්තර කරන්න බැරි කනගාටුවක්. ලෝකෙ කොතැනක ජීවත් වුණත් උපන් බිමෙන් කිලෝමීටර ගාණක් ඈතට ඇවිත් අලුත් රටක පැලවුණු අලුත් පැලෑටියක් වගේ අලුත් ජීවිතයක් පටන් ගත්තත් අපි හැමෝගෙම මුදුන් මුල් තවමත් අපේ මව්බිමේ හරි සීරුවට හුස්ම ගන්නවා. අපේ මව්බිම කියන්නේ මේ ලෝකේ අපිට හොයාගන්න තියෙන ලොකුම අයිතිය. ලෝකෙ කොහේ හිටියත් අපිට තිබෙන අපිට හිමිවන එකම අපේ දේ අපේ මව්බිම. අපේ සංස්කෘතිය, අපේ සුවඳ, අපේ මතකය, අපේ උරුමය මේ හැම දෙයක්ම දරාගෙන ඉන්න එකම තැන අපේ මව්බිම. ස්නේක්ස් ඇන්ඩ් ලැඩර්ස් අපි කවුරුත් ජීවිතයේ එක වතාවක් හරි මේ ක්‍රීඩාව කරලා නම් ඇති. අහමු ලෙස දාදු කැටයක් පෙරලීමෙන් ලැබෙන අංකයට සමාන කොටු ගණනක් ඉදිරියට අපිට නියමිත ඉත්ත රැගෙන යාමට අවස්ථාව මේ ක්‍රීඩාව තුළදී හිමි වෙනවා. වාසනාව තිබෙනවා නම් ඉනිමගක් දිගේ ඉහළට යාම වගේම නොසිතූ විට යළිත් නයෙක් සහිත කොටුවකට හසු වුවොතින් යළිත් පහළම කොටුවක් දක්වා යාමටත් මේ ක්‍රීඩාවේදී අපිට සිදුවෙනවා වගේම මේ ක්‍රීඩාව අවසන් කිරීමත් ලෙහෙසි පහසු දෙයක් නම් නෙවෙයි. ඉතින් අපේ ජීවිතෙත් හරියට මේ වගේ. ජීවිතේ නම් සිතූ දේ නොමවෙන නොසිතු දේම සිදුවන්නක්. අපිට සිද්ධ වුණෙත් හරියටම මෙන්න මේ ක්‍රීඩාවේදී වෙනවා වගේම දෙයක්. කිසිවෙකුටත් හිතාගන්න බැරි, අදහගන්න බැරි විදියට මිනිස්සුන්ගේ හීන, බලාපොරොත්තු, දාඩිය, මහන්සිය මේ හැම දේම නැති වෙලා යන්න ගත වුණේ හිතන්නත් බැරි තරමේ පුංචි කාලයක්. මට මතක් වෙනවා රුවන් බන්දු ජීවකේ කවියක පද පේලි කිහිපයක්. කොහොම හරි මේ ළඟදී අලි ගැහැව්වට පස්සේ ඔය හේනට කැකිරිවැල් දරදඬුව කොමඩු කෙඩි ආගිය අතක් නැත. බතලවැල් ටිකත් සීසීකඩ පාළුවට ගිය හේනක් නම් තමයි දැන් එය. ඒත් තාමත් හේන ගාවින් යන එන අය ඇහෙන බැව් කියනවා බතල අල වගයක් හුස්ම ගන්නා හඬ හෙමිහිට. මහා විනාශයකට පස්සේ මේ හේන ළඟින් යන අයට බතලාල හුස්ම ගන්න හඬ ඇහෙනවා වගේ අපිටත් පුළුවන් වැටුණු තැනින් නැගිටින්න. බරිස් පලවෝයිගේ සැබෑ මිනිසෙකුගේ කතාව මට මතක් වෙනවා.
දරුණු ගුවන් යානා අනතුරකට පස්සේ කඩාගෙන වැටෙන ගුවන් යානයෙන් පහළට පැනලා දිවි ගලවා ගන්න ගුවන් නියමුවට ඉතාම කටුක අත්දැකීම් රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හිම මිදෙන කටුක සීතලේ අධික කුසගින්නේ කැඩුණු කකුලකුත් එක්ක ජීවත් වෙන්න පොරබදන අතරේ ඔහුට සිද්ධ වෙනවා මිනිස් වාසස්ථානයක් සොයාගෙන ඇවිද යන්න. කෝත රෝගය වැළඳිලා තමන්ගේ පාදයක් අහිමි වෙද්දි තමන්ට ජීවිතේ නරකම දේවල් සියල්ලක්ම සිදු වෙලා ජීවිතේ සිදුවුණු එකම හොඳම දෙය ජීවිතේ පමණක් ඉතිරිවීම විතරක්ම වුණු අවස්ථාවකත් ඔහු හිතට ධෛර්යය ගන්නවා. එක් පාදයක් පමණක් ඇතිව ලීයකින් කෘතිම පාදයක් සකසාගෙන ඔහු යළිත් ගුවන් හමුදාවට එක්වෙනවා. යළිත් ඉතා දක්ෂ ලෙස තමන්ගේ රට වුණු සෝවියට් රුසියාව ජර්මානුවන්ගෙන් බේරගන්න ඔහු ගුවනේ සටන් වදිනවා. ඒ හැම අවස්ථාවකම ඔහු ඉතා අභිමානයෙන් කියනවා මම සෝවියට් වැසියෙක් කියලා. ඉතින් අපි ශ්‍රී ලාංකිකයෝ අපිට පුළුවන් අපේ ජීවිත යළිත් ගොඩනගා ගන්න. අපි ශ්‍රී ලාංකිකයෝ අපිට පුළුවන් විපතට පත්වුණු අසරණ වුණු අපේම දෙමව්පියෝ සහෝදරයන්ට පිහිට වෙන්න. මේ වෙලාවේ විදේශ රටවල් වල ජීවත් වෙන අපිට විශාල සමාජ වගකීමක් පැවරෙනවා. ඉතින් අපි එක්ක නැගිටිමු. අපි ශ්‍රී ලාංකිකයෝ අපිට කළ නොහැකි දෙයක් නැහැ. මගේ සටහන සචිනි අප්සරා ඉදිරිපත් කරයි. මගේ සටහනේදී සචිනි අපූරු කතාවක් කියනවා. ඒක මගේ හිතට තදින්ම වැදුනා. අපි ශ්‍රී ලාංකිකයෝ අපිට නැගිටින්න පුළුවන්. ඕ අපි ශ්‍රී ලාංකිකයෝ අපට පුළුවන් නැගිටින්න. එකා වගේ එකමුතු වෙලා නගිටින්නට අපට පුළුවන්. ඒ ශක්තිය අපට තිබෙනවා. ඒ ගැන පෙන්වා දෙන උදාහරණ ඕනෙ තරම් තියෙනවා. අපි විතරක් නෙමේ අපේ දරුවන්ට දැරියන්ට මේ හැඟීම දැනෙන හැටි දකිනකොට අපට සතුටක් දැනෙනවා. මගේ යෙහෙලියක ඉන්නවා. ඇගේ දියණිය පසුගිය දවස්වල සූදානම් වෙමින් හිටියා ලොකු සාදයකට. ඒ වෙනුවෙන් මුදල් එකතු කරමින් හිටියා. මේ ව්‍යසනයෙන් පස්සේ තමන් එකතු කරපු මුදල අම්මාතට දෙනවා. සල්ලි ටික අම්මට දීලා කියනවා අම්මේ මට සාදයක් එපා. මේ සල්ලි ටික ලංකාවට යවන්න. හිතවතුනි අපේ දරුවන්ට දැරියන්ට එවන් හැඟීමක් ඇති වෙන්නේ අපේ කම නිසායි. පොඩ්ඩක් ඇහුම්කම් දෙන්න මේ ප්‍රවීණ ලේඛක ආචාර්ය නිමල් සේදර මහතා කියන කතාවට. ශ්‍රී ලංකාවේ ඇතිවුණු කිසි කෙනෙක් අපේක්ෂා නොකළ මට්ටමේ ඛේද ජනක අවස්ථාව විදේශ රටක ඉඳලා අපි ස්පර්ශ කරනකොට ලංකාවේ හිටියට වැඩිය විශාල කම්පනයක් දැනෙනවා. එයට හේතුව අපි මේ රටේ හිටියත් මව්බිමෙන් බැහැරව සිටින සෑම කෙනෙක්ම පාළු ගතියකින් ඉන්නේ. අපේ මුල් තියෙන තැන තමයි මව් රට කියන්නේ. ඒ හින්දා මේ වෙච්ච ව්‍යසනය අපේ ඇටමස් නහරවලට ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශවීම තුළ අප මේ ව්‍යසනය දිස්ස බලා ඉහිල්ලීම වෙනුවට අර ලෙහෙනු කළ තැතක් වගේ කලන්ට කල්පනා කළ යුතු පළවෙනි දේ තමයි මේ අවාසනාවන්ත තත්ත්වයෙන් මේ පත්වෙලා විපතට පත්වෙලා ඉන්න ජනතාව වෙනුවෙන් කුමක් මේ වෙලාවේ අපට මේ වගේ රටක ඉඳලා කරන්න පුළුවන්ද කියලා. ඒක මේ මහත් කැපකිරීමකින් යුක්තව අපි කළ යුතු දෙයක්. මට නම් මේක මේ දැනෙනවා ඊටාම දැඩි විදිහට. ඒ කියන්නේ අපේකම තියෙන නිසා දැන් මේක වෙනත් රටවල් මේ විදිහේ කම්පන වෙලා තියෙනවා. නමුත් අර මේ අපේ රටට ඇතිවෙන කම්පනය අපිට අර වෙනත් අයට වැඩිය දැනෙනවා. මෙහිදී අපට විදේශයක ඉන්න කට්ටිය හැටියට කරන්න පුළුවන් එකම දේ තමයි මේ ව්‍යසනයෙන් ගොඩ ඒම සඳහා මේක එසේ මෙසේ ව්‍යසනයක් නෙවෙයි. මේ ව්‍යසනයෙන් ගොඩ ඒම සඳහා අපට කරන්න පුළුවන්
හැම ආර්ථික උපකාරයක්ම කිරීමට ඉදිරිපත් වීම. උදාහරණයක් කියන්නේ මට අද ඇහුණා ඒ සම්මුඛ සාකච්ඡාවට පාත්‍ර වෙච්ච ගැමියෙක් කියනවා අපේ ගෙදර තියෙන්නේ අපි ඇඳගෙන ආපු ඇඳුම ඇරෙන්න අපි ළඟ මුකුත් නැහැ. අපේ සියලු දේවල් ඉවරයි. ඔබත් මාත් ඒ தත්ත්වේ තියලා බලන්න අපි මොන තරම් අසරණ වෙනවද කියලා. ඒ කියන්නේ හම්බ කරපු හැම දෙයක්ම මේ දුප්පත් මිනිස්සුන්ගේ පැල්පත්වල තිබුණු ඔක්කොම විනාශයට පත් වෙලා තියෙනවා. මේ ඇතැම් අයට නම් බැංකුවලත් යම් මුදලක් ඇති. නමුත් මේ අහිංසක මිනිස්සුන්ට එහෙම දෙයක් ඇත්තෙම නැහැ. අපට පුළුවන් නම් අපේ තියෙන අපි පාවිච්චි කරපු රෙදිපිලි ටික ඒ අරුණකොට අපට පරිත්‍යාග කරන්න පුළුවන්. විශේෂයෙන් මම කල්පනා කරා මෙහි තියෙනවා අඩු මිලට ගන්න පුළුවන් මේ පාවිච්චි කරපු බඩු. ඒව අරගෙන පෙට්ටි හරිගස්සලා අපිට ඒව ලංකාවට යවන්න පුළුවන් නම් සුදුසු මාර්ග ඔස්සේ ඒව ලැබිය යුතු තැන්වලට ඒවට නායකත්වය ගන්න ඕනේ. ඉන්න කට්ටිය පුළුවන් අය නායකත්වය අරගෙන එකතු කරලා යවන්න පටන් ගන්න පුළුවන්. පන්සල්, පල්ලි, කෝවිල් තමයි මේවට හොඳම ස්ථාන. අනිත් එක ඔය සමාජ සේවා ආයතන අපි පිහිටුවගෙන තියෙන විවිධ සංගම් වල වටිනාකම තියෙන්නේ මෙන්න මේ වෙලාවට. ඒ එක්කම අපි කාට හරි හැම ශ්‍රී ලාංකිකයෙක්ම එකතු වෙලා අපේ සල්ලි අපට පුළුවන් ප්‍රමාණයෙන් අඩු ගානේ මාස් පතා අවුරුදු දෙකක්වත් එක දිගට අපි කියමු පුංචි මුදලක් වෙන්න පුළුවන්. අපේ බැංකු හරහා යවන්න පුළුවන් නම් අපේ රටට ඔලුව උස්සන්න පුළුවන් වෙයි. දෙවනි කාරණාව අපේ හිතට ලොකු සතුටක් ඇති වෙයි. අපි මැරෙන වෙලාවට හරි අනේ අපේ මව්බිමට මෙහෙම ඛේද වාචකයක් සිද්ධ වුණා. ඒ වෙලාවේ අපි මෙන්න මේ විදිහට වැඩ කරා කියන ආත්ම තෘප්තියක් ඇති කරගන්න පුළුවන් වෙයි. එහෙම පරිත්‍යාගයක් නොකළොතින් අනිවාර්යයෙන්ම අපට ඒ ගැන කල්පනා කරන හැම වාරයකදීම කල්පනා වෙයි මගේ යුතුයකම මං ඉටු කළේ නෑ කියලා. පින් කියන්නේ හිතේ ඇති වෙන සතුට. ඒ පුණ්‍ය ශක්තිය ලබා ගන්නට ඉත සිතින් දෙන්න පුළුවන් උපරිම ශක්තියෙන් අපි දානේ දෙමුයි කියන එක තමයි මට දෙන්න පුළුවන් පණිවිඩය. හරිම සන්තෝෂයි මේ අවස්ථාවේ මේ පණිවිඩය මගේ මිත්‍ර ජගත් හරහා ඔබට ලබා දෙන්න පුළුවන් වීම ගැන. මේ පණිවිඩයේදී අපේ ප්‍රවීණ ලේඛක නිමල් සේදර් මහතා අපූරු යෝජනාවක් කරනවා. ඒක හරි වැදගත් යෝජනාවක්. ඔහු කියනවා අපි උත්සාහ කරන්නට ඕනේ හැම මාසයකම අපේ රටට කීයක් හරි යවන්නට. හැම මාසයකම මේ අරමුදල් වලට කීයක් හරි යොමු කරන්න. එක සැරයක් මුදල් ටිකක් දාලා අහක බලාගන්නේ නැතුව අපි උත්සාහ කරමු. හැම මාසයකම අපි මේ අවදානමෙන් ගොඩ එනතුරු කෙසේ හෝ හැම මාසයකම අපේ රටට කීයක් හරි යවන්නට. ඩොලර් 10ක් හරි යවමු. විජේරාමේ කොමියුනිටි කිචන් එක මේ යවන කසුන් පුස්සෙවෙල මාධ්‍ය සහෘදයා මෙහෙම සටහනක් ලියනවා. පහුගිය ටිකේම වගේ අද විජේරාමේ ප්‍රජා මුළුතැන්ගෙයි මේ වැඩ කරන්න ඇවිත් ඉන්න කොල්ලෝ කෙල්ලෝ. අයියල අක්කල අම්මල තාත්තලගේ නමක් ගමක් අපි හරියටම දන්නෙත් නෑ. අද උදේ 7 වෙනකොට මුලින්ම ඇවිල්ලා හිටියේ 2000න් පස්සේ ඉපදුණු නංගි කෙනෙක්. ඉන් පස්සේ පාන්දර 3ට මාතරින් පිටත් වුණු සකල විද වෘත්තිකයන්ගෙන් සමන්විත 15 දෙනෙක් උදේ 7:15 වෙද්දී ආවේ උපුල් ශාන්ත සන්නස්ගල අයියා එක්ක. මාතරින්දන් තවත් 20ක් විතර ආවේ බස් එකක් පිරෙන්න හාල් පොල් අරගෙන. අපේ කොල්ලෝ කෙල්ලෝ ඊයේ දවසේ හාල් කිලෝ 920ක් කිව්වා. ටොන් එකකට කිලෝ 80යි අඩු. ඔහෙලට කියන්න අද ටොන් එකක් උයන්න අපි මේ ලෑස්ති වෙන්නේ. මේ එයාලගේ මහන්සිය. මෙහෙම මිනිස්සුන්ට ආදරෙයි නොකියා වෙන මොනවා කියන්නද? ලංකාව පුරාම තැන තැන එකතු වෙලා අසරණ වෙච්ච අපේම මිනිස්සුන්ට බත් කටක් කවන්නට බත් වෙන බත් පාර්සල් හදන මේ තරුණ තරුණියන් ගැන ආදරෙයි නොකියා වෙන මොනවා කියන්නද? එක තැනක නෙමෙයි දෙතැනක නෙමෙයි කී තැනක මේ කටයුත්ත කෙරෙනවද? පුංචි පුංචි කෝන්තර අල්ලගෙන කකුලෙන් අදින මිනිස්සු අතරදී මේ මිනිස්සුන් ගැන
අපි කොයිතරම් ආඩම්බර වෙන්නට ඕනේද? මේ මිනිස්සු ගැන අපි කොයිතරම් ආදරය වෙන්නට ඕනේද? මේ තරුණ තරුණියන් මේ කරන්නේ තමන්ගේ සමාජ මෙහෙවර. මේ සමාජ මෙහෙවර කරන්න ඔවුන්ට කවුරුත් බල කළේ නැහැ. ඔවුන්ගේ කැමැත්තට ඔවුන්ගේ කැමැත්තට එකතු වෙලා තමයි ඔවුන් මේ වැඩ කටයුතු කරන්නේ. බත් පාර්සල් බැඳගෙන රටපුරා ගිහිල්ලා රටපුරා අවශ්‍ය මිනිසුන් සොයාගෙන ඔවුන්ට මේ බත් පාර්සල් බෙදා දෙන්න මේ තරුණ තරුණයන් කොයි තරම් වෙහෙසක් ගන්නවද. මේ තරුණ තරුණයන්ගේ මේ ශ්‍රමයට අපි මොන විදිහෙන් ගරු කරන්නට ඕනේද. හිතවතුනි හිතන්න. මේ දුර බැහැරට වෙලා අපට පුළුවන්ද ඒ කටයුතු කරන්නට. ඔවුන් අපි වෙනුවෙන් තමයි ඒ කටයුතු කරන්නේ. දෙන්න පුළුවන් සහයෝගයක් ඔවුන්ට දෙන්න. බොරු ප්‍රශ්න ඇදගෙන දඟලන්නට අවශ්‍ය නැහැ. මේ තමයි අපි ඉදිරියට එන්නට ඕන වෙලාව. මේ තමයි අපි එකිනෙකා වැළඳ ගන්න ඕනේ වෙලාව. මේ තමයි අපි එකිනෙකා එකමුතු වෙන්නට ඕනේ වෙලාව. කකුලෙන් අදින මිනිසුන්ට කකුලෙන් අදින්න ඇරලා මේ ගමන යන්න කොහොම හරි උත්සාහ කරමු. මම අද විහිළු කතා කියන්නේ මම ඔබෙන් ඉල්ලා සිටිනවා මේ අසීරු අවස්ථාවේ අපේ සහෝදර ජනතාවට ඔබට හැකි පමණින් උදව් උපකාර කරන්න කියලා. සමහර විට ඔබ දැනටමත් ඒ සඳහා පියවර අරන් නැති. මේ වගේ වෙලාවක අපේ වගකීම වෙන්නට ඕනේ මොකක්ද? මම ප්‍රශ්නය ඇහුවේ අපට අසල්වැසියාගේ ගීතය ඉදිරිපත් කරන වත්සලා ඉෂ්ටවීර සහෝදරියගෙන්. ජගත් ඔබ අහපු ප්‍රශ්නෙට ඇත්තටම සරල උත්තරයක් දෙන්න බොහොම ලේසි. අපේ වගකීම කියලා. හැබැයි මට හිතෙනවා ඔබ අහපු ප්‍රශ්නේ ටිකක් ගැඹුරුයි කියලා. මුලින්ම ඔබ ඔබේ ප්‍රශ්නේ තුල තියෙන මේ අපේ වගකීම කියද්දී අපේ කියන වචනය මට හිතෙනවා ඔබ ලඝු කරා කියලා ලංකාවෙන් පිට ජීවත් වෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට. මේ ව්‍යසනයේදී මං හිතනවා පිරිසක් ඍජුව ශාරීරිකව මානසිකව ඒකට ලක් වුණා වගේම තව පිරිසක් ඍජුව නැති වුණාට කෙලිම මේකට මේ ව්‍යසනයට ගොදුරු නොවුණාට එළිඳගෙන මේ වෙච්ච දේත් එක්ක ඕනුත් යම්කිසි අත්දැකීම් ප්‍රතිඵල ලැබුවා. අපිත් රටින් පිට හිටියට පහුගිය දවස් ටිකේම අපිත් කරේ පුළුවන් තරම් සමාජ ජාලය ඔස්සේ යන දේවල් ටික බල අපිත් මානසික වැටුණා. මේ රටවල් වල ඉන්න පුළුවන් ඒ ඍජුව මුණ දුන්න කට්ටියගේ ඥාතීන් මට හිතෙනවා සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවම ජාතියම රටක් හැටියට අර දැන් අවතැන් වෙලා ඉන්න අයගේ තැනටම වැටුණයි කියලා. ඒක නිසා මෙතනදී මම පුද්ගලිකව මට ලංකාවෙන් පිට ඉන්න අපි කියලා වෙන් කරන්න බෑ. අපි මේව දැකලා අපි කම්පාවටපත් වුණානේ. තාමත් කම්පාවටපත් වෙනවා. මේ කතා කරන දේ තුලත් ඒ කම්පණය තියෙනවා. ඒත් එක්කම අපි කොච්චර අර පල්ලෙහාට වැටුණත් ජාතියක් හැටියට රටක් හැටියට මම හිතනවා ලාංකික විදිහට අපේ සහකම්පනය කියන එක ඉතාමත් ඉහළ තැනක තියෙනවා. ඒක නිසානේ අපි බොහොම ඉක්මනින් ක්‍රියාත්මක වෙන්නේ රට වෙනුවෙන් යම්කිසි ආධාරයක් දිය යුතුයි කියන තැනකට අපි නිර්ලෝභීව ඉදිරිපත් වුණා. මේ අපේම පිරිසක් දැකලා හඳුනන්නේ නැති පිරිසකට පවා අපි කන්න බොන දේ ඉඳලා ඇඳුම් පැළඳුම් දක්වා පොත්පත් දක්වා අපි මේව ලබා දීමට කටයුතු වේගවත්ව සිදු වෙනවා. ඖෂධ ලබා දෙනවා. ඒ සියල්ලම සිද්ධ වෙන්නේ සහකම්පනී නිසානේ. හැබැයි අපි මේක මාස දෙක තුනක් ඇදගෙන ගිහිල්ලා දැන් හරි කියලා අමතක කරොත් මොකද ඒකත් අපේ ලාංකිකත්වයේ එක්තරා මේ හීන ගුණාංගයක් නේ. අපි යමක් සිද්ධ වුණාන් පස්සේ ටික කාලයක් ඊට පස්සේ අපිට අමතක වෙනවා. දැන් ඊට පස්සේ ආපහු අවුරුද්දක් විතර ගිහිල්ලා අහවල් අවුරුද්දේ මෙන්න මේ වගේ දවසක මේක සිද්ධ වුණා කියලා අපි ඒකට මොකක් හරි දෙයක් කරයි. ඒක මේ ව්‍යාසනයේට අපිට යොදන්න පුළුවන්ද? ඒ ක්‍රමවේදය අපිට යොදන්න පුළුවන්ද කියන එක මං හිතනවා ටිකක් ගැඹුරින් හිතන්න ඕනේ කියලා. අපි මාස දෙක තුනක් මේ පිරිස නඩත්තු කරලා දැන් හරි අපි කටට උන් හිටිතෙන් ගෙවල් නැති වෙලා නම් ගමේ ඒ ග්‍රාමීය මට්ටමින් හරි පුළුවන් ව්‍යාපාරික ස්ථාන වලින් හරි කවුරු හරි රටේට ලැබෙන ආධාර වලින් හරි අටුම ගානේ ඉන්න පැල්පතක් හරි ගොඩනගලා දෙයි ඕන්ට.
එතනින් අපිට මේක අමතක කරන්න පුළුවන්ද කියන එක. මං හිතන අපිට බැහැ කියලා. ඒක රටක් හැටියට අපිට කරන්න අපහසුයි. හිතන්න ඔතන ඉන්න පුළුවන් අපි මම ගන්නකො දරුවෝ කියන කොට්ටාශය. මොකද මට ගොඩක් සමීප වෙන්නේ දරුවෝ. මං කරන්නේ සමාජීය කර්තව්‍යයක් කරනවානේ දරුවොත් එක්ක. එතනදී මම බොහොම සංවේදී වෙනවා දරුවෝ කියන කණ්ඩායමට. ඔතන ඉන්න පුළුවන් ජගත් දරුවෙක් තමන්ගේ අම්මා තාත්තා හිමි වෙච්ච. හිටියෙත් අම්මා හෝ තාත්තා හෝ වෙන්න පුළුවන්. එයත් අහිමි වෙච්ච දරුවෙක් ඉන්නත් පුළුවන්. දැන් ඒ දරුවාගේ මානසික මට්ටම අපි දන්නේ කොයි ආකාරයටද තියෙන්නේ කියලා. එහෙම කෙනෙක් අඳුර ගන්න අපිට ටික කාලයක් යනවා. තාම මේ යාමනයක් තාම අපි සැලසුම් කරගෙන නැතුව ඇති. ඒත් එක්කම හිතන්න ඕන දෙයක් දැන් මේ ඔය නායායම් සිද්ධ වෙච්ච තැන්වල ඇත්තටම කිව්වොත් ඉන්න දරුවෝ සාමාන්‍ය නගරපති ඉන්න දරුවන්ට වඩා මං හිතනවා ටිකක් අර කට්ට කාලා ඉන්න පුළුවන් ශක්තියක් තිබ්බ දරුවෝ කියලා. ඒක නිසා මේ විදිය දරුවෙක්ගේ එහෙම දරුවෙක් ඒ වෙනි තත්යකට පත් වුණාන් පස්සේ එකපාරටම මානසික මට්ටම වැහිලා ගිහිල්ලා එන්නේ නැහැ. හඳුනා ගන්න අපිට කාලයක් යනවා. එතනදී පාසල් ඇතුළට ගියාම ගුරුවරයා ශක්තිමත් වෙන්න ඕනේ, හැකියාවක් තියෙන්න ඕනේ ඒ දරුවව හඳුනා ගන්න. අදටත් ලංකාවේ පාසල් පද්ධතිය තුළ එවැනි සැලසුම් සහගතව ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක් තියෙනවා. එවැනි දරුවන් ව්‍යසනයකට මානසික අර්බුදයකට ලක්වෙච්ච දරුවන්ව හඳුනාගෙන කටයුතු කරන. නමුත් මේ තත්ත්වය සාමාන්‍ය දිනයකට වඩා සාමාන්‍ය පරිසර තත්ත්වයකට වඩා වෙනස් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම තව ඉස්සරහට. මොකද මේ ආපු ව්‍යසනය තුළදී දරුවෙක්ට බලපාපු විදිය සාමාන්‍ය දරුවෙක් සාමාන්‍ය ව්‍යසනයකදී මුණ දෙනවට වඩා වෙනස්. එතකොට ඒක හරියට අවබෝධ කරගන්න අපිට ටික කාලයක් යනවා. ඉතින් මට හිතෙනවා ජගත් අපේ වගකීම් අතර ලොකු වගකීමක් අපිට විදේශගත ප්‍රජාව හැටියට සහ ලංකාවේ ඉන්න පිරිසටත් මේ උවතුරට ලක් නොවුණු පිරිසට තියෙනමයි කියලා. ඒ තමයි අනාගතයේ අපි හොයාගන්න මෙවැනි කට්ටියව හරි ක්‍රමවේදයකට ඉදිරියට ගෙන යන්න ඕන්ට තිරියක් වෙන්න යම්කිසි දෙයක් කළ යුතුයි කියලා. මොකද රටක යටිතල පහසුකම් ටික කොච්චර ලස්සනට නගා සිටුවත් වැඩක් වෙන්නේ නැහැ. ඒ තුළ ජීවත් වෙන පිරිස මානසිකව දුර්වල නම් අපිට රට හදන්න බැහැනේ. ඉතින් ඒක ගැන හිතන්න අපිට දවසක් එයි. අපි ඒකට සූදානමින් ඉන්න ඕනේ. ඒත් එක්කම තමයි දැන් මම මේ නිකන් ඉන්නකොට මට හිතෙච්ච දෙයක් දැන් ඇත්තටම කන්දක් නාය ගිහිල්ලා තමන්ගේ හින්න හිටිතෙන් නැති වෙච්ච අයට නැවත ගිහිල්ලා ඒ කට්ටිය ඒ බින්වල අපි රඳවන්න උත්සාහ කිරීම කොයිතරම් දුරට සාර්ථකද කියන එක. එවැනි ප්‍රශ්නයකුත් මේකේ තියෙනවයි කියලා මට හිතෙනවා. මොකද ඕන්ට නැවත වතාවක් අර මානසිකව ඒ විඳපු දේ ඕන් කොහොමද ජීවත් වෙන්නේ ඒ ස්ථානයක එහෙමම හිත හිතා ඉන්නේ කොහොමද කියන එක. දැන් මම මේ පෙරේද දැකපු එක්තරා වීඩියෝ පටයක තිබ්බ දෙයක්. ඒ මුස්ලිම් කාන්තාවක්, ඒක මේ නම මට මතක නැහැ. ඒ කියනවා එය ජීවත් වුණේ සිංහල ද්‍රවිඩ මුස්ලිම් බර්ගර් කියන කිසිම ಜಾති වෙනසක් නැතුව අපි ඔක්කොම එක පවුලක් විදිහට මේ ගමේ කටේ ජීවත් වුණා. හැබැයි මේ සිත් වෙච්ච දෙයින් මට ඒ කාන්තාවට සියලු දේ අහිමි වුණා. ඇඳිවත විතරයි ඉතුරු වුණේ. දැන් මම හිතන්නේ අය අවුරුදු 50 60ක් අතර කාන්තාවක් විය යුතුයි. දැන් ඇයට ලතුරු අවදිනලා පටන් ගන්න සිද්ධ වෙනවායි කියලා. ඒතර එවැනි අන්තිම තැනකට වැටිච්ච මානසික වැටිච්ච කෙනෙක් නැවත ගිහිල්ලා ඒ ස්ථානයේම නිවසක් හදලා දීලා ඉඳවන එක කොයිතරම් දුරට රටේ කාර්යක්ෂමතාවයට වැඩ කරගැනීමට කොයි විදිහට බලපානවද කියන එක මම හිතනවා අපිට හිතන්න අවස්ථාවක් එයි කියලා. ඉතින් ඒකට අපි විදේශගත පිරිස හැටියට ලාංකිකව හැට අපිට කරන්න පුළුවන් උදව්වක් තියෙනවා. ඒ තමයි දැන් මේ ක්ෂණික වේගයෙන් යවන අරමුදල් වලට අමතරව ටිකක් දීර්ඝකාලීන සැලැස්මකට අපි කටයුතු කරන එක. උදාහරණයක් විදිහට අපිට පුළුවන් වුන්ට යම්කිසි සුසුතනක් තොර බේරගෙන එතන වුන්ට ගොඩනැගිල්ලක් මේ කියන්නේ තට්ටු නිවාස වශයෙන් හෝ හදලා දීලා ඒ කට්ටියව යවතැන් වෙච්ච කට්ටියව ඒ ස්ථානවලට යොමු කරන්න. එතකොට අඩුම ගානේ මානසිකව ඒ පිරිස නොවැටි මානසිකව ඒ පිරිස තව ටිකක් ශක්තිමත්ව නැවත නගා සිටවා ගන්න
අපිට පහසුවක් වෙන්න පුළුවන්. ඉතින් විදේශගත ශ්‍රී ලාංකිකයෙක් හැටියට වගකීම ගැන කතා කරනවා නම් මං හිතන්නේ අපිට ලොකු රාජකාරියක් කාර්යභාරයක් තියෙනවා ඉදිරියේදී. අපේ රටේ අපේ ලාංකික ප්‍රජාව නගා සිටුවීමේදී අපිට ඒ වගේ දීර්ඝකාලීන සැලැස්මවල් වලට යන්න. වත්සලා කියන විදිහටම අපි මුහුණ දෙමින් සිටින්නේ ඉතාමත් අභියෝගාත්මක අනාගතයකට. ඒ අනාගතයේ අපේ රට ශක්තිමත් ලෙස ගොඩනගන්නට දැන්ම සිට සැලසුම් හදන්නට ඕනි. ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්නට ඕනි. දැඩි තීන්දු තීරණ ගන්නට ඕනි. ඒ සඳහා ශක්තියක් අපේ රජයට තියෙන්නට ඕනි. ඒක තමයි අපට හිතෙන්නේ. මේ යන ගමනේදී ඒ රජයට ශක්තියක් වන්නට අපි පිටිපස්සෙන් ඉඳන් සහයෝගය දෙන්නට ඕනි. මේ මොහොතේ පමණක් නොවෙයි. අනාගතයේදීත් අපි මේ ශක්තිය නොකඩවා ලබා දෙන්නට ඕනි. ඒ තමයි ශ්‍රී ලාංකිකයන් හැටියට අපේ යුතුකම. ඔව් අපට පුළුවන්. අපට ගොඩනගෙන්නට පුළුවන්. මොකද අපි ශ්‍රී ලාංකිකයන් නිසා. අපිට සහකම්පනයක් දැනෙන නිසා. අපි සහකම්පනයෙන් යුතු මිනිසුන් කොට්ටාශයක් නිසා. ඒ නිසා අපි එක්සත්ව එක්සිත්ව නැගී සිටිමු. මේ අභියෝග ජයගන්නට. ඉතින් අද ශනිදාසාදය අපි මෙතකින් හමාර කරනවා. අදත් ශනිදාසාදය ඔබට ගෙනෙන්නට මට සහාය වුණා මහේන්ද්‍ර කාලිංග මුදලි. මම ශනිදාසාදය සම්පාදනය කොට ඉදිරිපත් කළ ජගත් ජේ එදිරිසිංහ. හිතවතුනි හිතවතියනි මේ අපේ රටට අප අවශ්‍ය මොහොතයි. ඒ මොහොතේ අපි අපේ රට